දූෂණයට එරෙහිව සටන් කිරීම භයානකයි. නමුත් දූෂණයට එරෙහිව සටන් නොකිරීම ඊටත් වඩා භයානකයි. සියලු සීන වෙනුවෙන් ලෝක නායකින් යා යුත්තේ එකිනෙකා පරෙන් යන ගමනක් නොව එකිනෙකා සමග අත්වැල් බැඳගත් ගමනක් කියලා කිව්වේ කවුද? තමුත්තේගම ලීලාවතීගේ කොල්ලා ලෝක මහා සමුළුවේ එක්සත් ජාතික සමුළුවේ කිව්වේ ලෝක බලවතුන් එක අතට අත දෙමින් ආඩම්බරයි බ්‍රෝ ආඩම්බරයි. නමුත් මේක කිව්ව කතාවක් කියලා දැයි යනවා හැම තැනම කතා කරනවා. දැන් ඉතින් ශේපාලයා නාකි රැවුලක් කියයි මේක පරණ කතාවක් කියලා. පරණ කතාවක් වුණත් යකෝ මේක කරේ නෑ, ක්‍රියාත්මක කරේ නෑ කවුරුත්. ක්‍රියාත්මක කරේ නෑ. ඒකට කියන්නේ ට්‍රැක්සික් මේ ප්‍රැක්ටිස් නෙමෙයි. ප්‍රැක්ටිස් කියන්නේ මේක අපි ප්‍රැක්ටිස් කරන එක. උසාවිවල ප්‍රැක්ටිස් කරන අපි කතාව ප්‍රැක්ටිස් කරන. ඒ වගේ තමයි මේකට කියන්නේ ට්‍රැක්සිස්. හරි මම දන්නේ මම කවදාවත් ට්‍රැක්සිස් කියන්නේ ඒ අපි කියන දේ වෙනුවෙන් අපි පෙනී සිටලා ඒක ක්‍රියාත්මක කරනවා. අපි සිතන්නේ යම්සේද අපේ චරිත ශක්තියත් එසේමයි නේද? අපි එහෙමයි. අපි කියන දේ වෙනුවෙන් පෙනී සිටිනවා. දැන් එහෙම නෑනේ වෙනුවෙන් පෙනී සිටින්නේ නෑනේ. මේ වෙනකොට ඔගොල්ලෝ දන්නවා නඩු 32ක් දාලා දැන් ඇමතිවරුන්ට තියෙනවා. දැන් කිහිලියල මහින්දානන්දලා දැන් මහින්දානන්ද ඇතුලේ ඉන්නවනේ තවත් කට්ටියක් එක්ක. ඉතින් ඒක හොඳ නැද්ද? ඉතින් මර්වින් සිල්ලාගේ වත්කම් කියන්නේ අම්මට සිරිවත්කම්. දැන් එනවා මනුෂාද එනවා CID-කට අල්ලස් එකට එනවා. ඉතින් ඒ හම්බු කරගත්ත බැතිවරුන් මේ දූෂණයට එරෙහිව මේ සටන් කරන මේ නායකයා ඒ කියලා වගේම ඒ කිව්ව දේ ක්‍රියාත්මක වෙන්නවා. බොරු දැන් අපි දන්නවනේ දැන් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ පනතක් ගෙනාව දූෂණ විරෝධී පනත කියලා. ඒ ගෙනාවට ඒක යථාර්ථයක් කළේ නෑනේ රනිල්. දැන් ඒ පනත යටතේ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක හරි රනිල්ට කියන්න මොන රනිල් ලෙව කරේ නෑනේ බං. අර රෝහිත අබේගුණවර්ධන නයා කාලා කියලා ආවේ නෑනේ. ඒ වගේ දැන් මොකද උනේ මේකට? කවුරු හරි මේ වැඩේ කරගෙන යනකොට මේ පනත හමුවේ මොකක් හරි දානවා කියන්නේ මේකට දානවනේ මේ පුරුෂාක්ති ටිකක් දාලා මේක අනනවා. ඒ කියන්නේ බී වාර්තාව හරියට හදන්නේ නැහැ. හදන්න නැති වුණාම අර විනිශ්චයකාරතුමන්ලට තීන්දුව දෙන්න ගියාම අමාරුයි. ඒක විනිශ්චයකාරතුමා ගරියදු කරන්නේ හරි. ඒත්තු ගැනීම මතනේ සත්‍ය එලිදරව් වෙන්නේ. එතකොට තීන්දුව කරන්න බෑ. දැන් ඒ කියන්නේ දැන් මේක කියනවා මේ පරණ කතාවක් කොහොම යකෝ. පරණ කතාව තමයි අපි කියන්නේ දැන්. අපිට ගොන්නපු අයන්න ඉගෙනුවේ අපේ අම්මා. අම්මා ඉගෙනුවේ කියලා අයන්නට අම්මට පේන්න දෙන්න බෑනේ. පේන්න වෙනම කතාවක්. දැන් විමල් වීරවංශයට කියලා දුන්නේ ඔක්කොම අප්සරා ටීචර්නේ. අප්සරා ටීචර් කියපු දේවල් නෙමෙයිනේ. දැන් අපි ජනාධිපති තමුත්තේගම ජනාධිපති අනුර කුමාරට ඒ කාලේ කොල්ල වගේ ඉන්න කාලේ මේ රම්මලතා මිස් තමයි මිස්ලත් වෙනවා අනුර කුමාරගේ මීටින් වලට. ඉතින් එහෙම තමයි ඉතින්. ඒව ගන්නවා දැන් අපි බැලුවොත් කවියෝ වචන දාලා වැඩ දාලා කවි හදන්නේ. එතකොට මේ පොත් ලියන්නේ ලේඛකයෝ වචන වලින්නේ. පද රචකයෝ සින්දු තාල දාලා හදන්නේ. ඒක තමයි මේ කාටවත් ඒ වචනේ උපුටා ගත්තයි කියලා ඒ දේ වෙනුවෙන් හැමිනෙන්න එපා. ඒ වචනේ ලස්සන වගේම ඒ වචන වෙනුවෙන් පෙනී සිටලා ඒ අවශ්‍ය නිශ්චිත වැඩ කොටස ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් මොකටද බල කෙඳිරි ගහන්නේ? එකයි කියන්නේ. අපි කියන්නේ දැන් අනිත් එක අපි සිතන්නේ යම්සේද අපේ චර්චත්ත එසේමයි කියන එක අනුර කුමාරයෙක් හරියටම දන්නවනේ. ඉතින් දැන් මේ ලෝක නායකයෝ මෙහෙම සමුළුවේ ඉඳද්දි සමුළුවේ ඔබල අප්පුඩි ගහුවානේ මේ අපේ නායකයාට. ඉතින් මේ ඔක්කොමලා නැගිටලා ගියානේ මේ. එතකොට ඊශ්‍රායල් නායකයා කතා කරද්දි ඔක්කොමලා ගියානේ දෙයියනේ. ඉතින් අතරට දීලා අපි දන්නේ නැහැ තව අභ්‍යන්තර තුරු දිනාගත්ත දේවල්. ඉතින් මාවෝ ලෙනින්ලා මාක්ස්ලා ඒංගල්ස්ලා මේ නෙල්සන් මැන්ඩෙලාලා ඒ පොතපත කියවපු පොරක් නෙමේ අනුර කුමාර කියන්නේ. අනුර කුමාර ඒවා ඔක්කොම බලපානවා. ඒ වගේම මිචෙල් පූකෝ, ෆ්‍රෙඩරික් ජෙම්සන්, ඒ වගේම මේ ජැක් ඩෙරිඩා ළඟදී නැතුවනේ හරිද? ළඟ තියෙන අවුරුදු 10ක් විතරදී. ඒ ජැක් ඩෙරිඩාගේ පෝස්ට් මොඩර්න් කන්ඩිෂන් පශ්චාත් නූතන වාදය වාතයක් වෙන්නේ නැහැ හරිද? ඉතින් ඒ වාදය ඉතින් ඔක්කොම හැදෑරුවා. පොත් කියවලා තියෙන ඇවිදින පුස්තකාලයක් වගේ දැනුමක් තියෙන්නේ. ඒක නිසා තමයි අර ප්ලේන් එකේ යනකොට කට්ටිය නිකන් ඔලොක්කුවට දැම්මේ. තවමත් යනවා බුකියේ. ටී-ෂර්ට් එකක් ඇඳගෙන මෙහෙම දාලා මහත්තයා නිල් පාට ටී-ෂර්ට් එක ඇඳලා වීඩියෝ එකක් කළා. එහෙම ප්ලේන් එකේ යනකොට තමයි රිලැක්සේෂන් තියෙන්නේ. ටින්කින් පැටර්න් එක එන්නේ. ඒ ආවට පස්සේ තමයි කතා කරන්න හදාගන්නේ දැන්. ජුලිසියලා එක නායකයෝ රටවල් වල ගියාම කොහොමද? උන්ට කතා කරන්න බෑනේ. කතා කරනවා ඉංග්‍රීසියෙන් තියෙනවා. ඉංග්‍රීසියෙන් කතා කරනවා තමයි සුද්දාගේ උපම් භාෂාව. ඉංග්‍රීසි කියන්නේ ලෝක භාෂාව නෙමෙයි. ඉගෙන ගන්න ඕනේ නැහැ නේ. ඉතින් රාජ්‍ය නායකයා සිංහලෙන් කතා කරනවා. අන්තිමට ඉංග්‍රීසි පුළුවන් රාජ්‍ය නායකයොත් එක්ක කතා කරනවා. දැන් අර බිග් ක්වෙස්චන් කරගන්න ඕනේ නැහැ නේ ගිහිල්ලා අපේ අමතුරු නා ගන්නවා වගේ නේද? ඉතින් Taman දන්න භාෂාවෙන් හරියට කතා කරාම හරි ඉතින් ඒ නිසා දැන් අපි මේ
විශාල වශයෙන් ඉදිරියේදී මේක භාෂාව කියන එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලොකු දෙයක් නෑ. භාෂාවෙන් අපි සිතන්න ඕන. සිතලා ඒ භාෂාවෙන්ම කතා කරනකොට තමයි අපිට එන්නේ හරියට අදහස්. දැන් කොලේ බලාගෙන කියලා හරියන්නේ නැහැ නේ. මම මතකනේ අර අපි ගෝඨාභයට කොලේ බලාගෙන කිව්වා එක කොලයක් ගියා වෙන දේවල් කිව්වා. අර ජනාධිපතිකාරේ අර ඒ වගේ ගොන් කතා නැහැ. අනුරු කුමාර හරියටම තනේ ගැහුවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඉතින් මේ අනුර සමුත්තේගම කොල්ලා තනි සිග්නල් කණුවයට ඉපදුනේ. දැන් ඉතින් අනාගතේ නුඹයි රටේ. අනුර කියන්නේ අනාගතේ නුඹයි රටේ. ඉතින් ඒ නිසා තමයි මේ කීරවැල්ල પરම්පරාව යනවා. ඒක කට්ටිය කියනවා කීරවැල්ල પરම්පරාව කියවහම මට ඔකට ඉස්සෙල්ලත් ගැව්වා. ඒ කියන්නේ මායා උල්පත කියන්නේ මාතලේ. මාතලේ උපංගම තමයි අනුර කුමාරගේ තාත්තලා ඔක්කොම හිටිය මාතලේ. ඊට පස්සේ තමයි ඔය තමුත්තේගම ගියේ. තමුත්තේගම ගිහිල්ලා ඉතින් වගා පවුලක් ඉඳලා ඔය ඉතින් බොහොම මාරුවෙන් දුක් විඳලා ඉදා ඉඳලම තිබුණා ප්‍රාර්ථනාවක් තිබුණා අදිෂ්ඨානයක් තිබුණා අදිෂ්ඨානය තමයි වුනේ. ඒ කියන්නේ තමන් කවදා හරි මේ මැච් එක ගහනවා කියන අදිෂ්ඨානය දිනන කැපකිරීම තියෙනවනේ. ඒකට මමත් ඒ වගේ තමයි මමත් අවතනම ගිහිල්ලා මමත් ඒකෙන් තමයි ගන්නෙ. ඕන දෙයක් කරන්න පුළුවන් කියන එක හැඟීම දුන්නා. ඉතින් අපි දන්නවා ඊට පස්සේ තමයි ඔය මේ කවුද අපේ වලවා හැංගුවේ නායක ස්වාමීන් වහන්සේට මහා මහින්ද ප්‍රසාදිනී කියන එක එතුමාට දුන්නේ දීලා අර පෙරහැර දවසේ මේ පොසොන් පොයේ දවසේ ඉතින් මාත් එතනට ගියා. මාත් ඒවට සහභාගී වුණා. හැබැයි මටත් එත පොඩ්ඩක් කට්ටිය ඇතුල් වෙන්න දුන්නේ නැහැ. අන්තිමට නායකවදර කිව්වා යකෝ මේ කටිනෙත් කරන කට්ටිය හැමදාමත් එන කට්ටිය කියලා ලාල් කියන්නේ කවුද කියලා කිව්වා. ඉතින් අපි කියන්නේ මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ මේ අර මිනිස්සුන් ආදරවන්ත වෙනවා මල් කලඹක් කරගෙන කැලලම දුනෝ දුෂ්ටය නෙවෙයි කියලා. දුෂ්ටය නෝ බෝම්බරන් ආදරවන්තය කියලා රැවටෙනවා. අන්නේ රැවටෙන එක තියෙනවා. ඉතින් අනුරු කුමාර දන්නේ නැහැ නෝවා. ඉතින් ආරක්ෂකංශ බාරේ ඉන්නේ පොඩ්ඩක් හිතන්න ඕන. අපි මොකටද එන්නේ කියලා නේද? අපි මේ දැන් ගාස්ලාන සුපර් බයියෝ හදාගෙන වෙනම ගේමක් ගන්නවා. මේ බයියෝ ටොයියෝ ඔක්කොම එකතු කරගෙන තව ගේමක් ගන්නවා නාකි රැවුල සේපාලයක් ගන්නවා. දැන් මේකත් කතා කරයි මේ දූෂණයට එරෙහිව සටන භයානකයි. නමුත් ඊට වඩා සටන් නොකිරීම ඊටත් වඩා භයානකයි. ඒ සටන් පාටේ අනුරගේ නෙමෙයි ඒක මංකොල්ලා කාපු එකක්. මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ වගේ ඒව ගත්තට ඒව ක්‍රියාත්මක නොවෙච්ච එක තමයි මේ අවුරුදු 70 තිස්සේ මේ පාදට දේශපාලනුනේ චන්ද්‍රිකාගේ කාලේ ඔය කිව්වේ මොකද? දූෂණයට එරෙහිව කියලා තමයි ගෙනාවේ නේද? ගෙනාවේ එහෙමයි ජී.ආර්. ජයවර්ධන ප්‍රේමදාස වලට එරෙහිව දූෂණයට එරෙහිව කියලා චන්ද්‍රිකා මහායමති වෙලා ඊට පස්සේ කෙලින්ම ජනාධිපති වුණා. ජනාධිපති වෙච්ච ඒ කියන්නේ තාමත් ළඟ කාලයක් ඇතුළත ඊට පස්සේ ජනාධිපති මහින්දගෙන් පස් මහින්ද ආවා. මහින්දත් ඕවා නැති කරනවා කිව්වා. නෑ ඊට පස්සේ පවුල් වනාන්තර වුණා. මහින්දලා රාජපක්ෂගේ පවුල් හතර වරිගෙම අර يعني මේ කිරිමස් බෙල්ලේ උතාගෙන කනාද්ද මේ රාජ්‍ය දේපල සියල්ලම මංකොල්ලා කෑව නෙමෙයිද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් අපි කියන්නේ දැන් ඉතින් පුළුවන් අභියෝගේ බාරගනි. දැන් ඉතින් අර කියන්නේ මේ කොච්චර වැදුවත් වද ගෑනිට බෑනේ මේ දරුවෙක් හදන්න. වද ගෑනේ මේ හැමදාම දරුවෝ හදන්න බෑ. හුදිය ගත්තට බලත් ඒ වගේ තමයි. බලට රටවල් කියන්නේ මත වෙනස් කරන්න බෑ. මේ රට යන මත පොඩ්ඩක්වත් වෙනස් කරන්න බෑ. වද ගෑනි වගේ හිටපල්ලා. ඉරාජ් ඇක්ටරයා. අහු නම් පොඩ්ඩ ඇක්ටරයා. ඌ එදා ඉඳලම හිටියා. ඔය ඇක්ටරයා වගේ තොපි දෙන්නටම කියන්නේ ඒකයි. ඉතින් බයියෝ වගේම සුපර් බයියෝත් ඉන්නවනේ වෙනම. සුපර් බයියෝ කියලා මු මාර මැච් එකක් ගහනවා නේද? සුපර් බයියෝ කියලා. ඒ කියන්නේ ඒක ඩොලර් 5ක් දැම්මම සුපර් බයියෝ ගේ. හැබැයි මුන් ඒවට කතා කරන්නේ නැහැ. ඉතින් අපේ බයි තක්සලාව කියලා ගන්න එකකින් එහෙමත් මැච් ගහනවා. අපිට නම් රුපියලක්වත් එපා. අපිට සත්ත පහක් එපා යකෝ අපිට. ඉතින් අපි කියන්නේ ඇත්තටම ඕමාරේ නාකි රැවුලත් කරයි බයියත් කරයි. ඌ ඉතින් මේ සනිකරම හිඟා කෑවේ කාගෙන්ද? මාලිමාවේ කෝටියයි කියලා ගහපා. ඉතින් මුන් දැන් හදයි සජ්ජයට කෝටියයි. හිතන්න පුළුවන් ජෝක් කරනව නේද? සජ්ජයට කෝටියයි කියපුවා නාමලයට කෝටියයි. අයිස්ලන්තද නාමලයට කෝටියයි කියන්නේ. හිතන්නවත් බෑ පරාජය කරන්න. මීට වඩා හොඳ ආණ්ඩුවක් එන්න ඕන. මීට වඩා හොඳ ආණ්ඩුවක් නම් සාමාන්‍ය මම කැමතියි පෙරටුගාමී විපක්ෂයට එනවනම්. පෙරටුගාමී විපක්ෂයට මට හරි හිතවත් පුබුදුත් එක්ක එන දැවන්ත දැනුමක් තියෙනවා. ඔක්කොම මේ මම කතා කරන දේවල් ඕන එකක් මගේ ඇහුවොත් ටැක්සික් කියන වෙන එකකින් ඇහුවොත් ඌ දන්නේ නැහැ මොකද බඩ ට්‍රැක්ද කියලා. ඒ වගේ දැන් අර මිචෙල් ෆූකලා ඩෙරිඩලා ගැන කතා කරන්න පුළුවන් එකම මිනිස්සු එච්චරයි නේද? ෆෙඩරික් ජෙම්සෙල්ලා ගැන ඒ හැම එකක්ම හදාරපු මිනිස්සු. ඉතින් ඒ මිනිස්සු නෑ මේ පාර්ලිමේන්තුවේ. හරිම කනගාටුයි. ඔය ඉන්නේ අර තිස්ස කුට්ටිය නැත්නම් අර වඩේ. ඉතින් මේ ඒ වගේ ඉතින් මිනිස්සයා පව් කියලා හිතනවා. අයි කිව්වනේ මෙතෙන්
රනිල් වික්‍රමසිංහත් කිව්වනේ යාගේ ඩබල් ඩෙකර් එකේ දාගෙන යන්න ඕන කියලා උඩ තට්ටුවේ නේද චාමරයව. ඉතින් එහෙම පාර්ලිමේන්තුවක් තියෙනද පාර්ලිමේන්තුවත් නාඩගම් මඩුවක් වෙලා පාර්ලිමේන්තුවේ හාන ඇවිල්ලට අනුර කුමාර දිසානායකට එන්න එනවා. කක්කා මම හොදන්න. ඒ නිසා ඉතිරි අනාගතයේ සුබයි අනාගතය නුඹයි අනුර රටේ එකයි අනුර කියන්නේ. ඉතින් අපි කියන්නේ අපි ප්‍රාර්ථනා කරපු ලෝකය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගත කරන්න නම් දැන් සමගියට පාලමක් වෙලා තියෙන ආයි ජාතිවාදයේ ආයි වපුරන්න බෑ. යුද්ධයක් පේන තෙක්මානේ නෑ. ඉදිරියට දිවියට අරුතක් හැදියාවට ලැබියාවක් හැකියාවට රැකියාවක් සාක්කුවට සේප්පුවක් දුගී බවට නිවාණක් දූෂණයට වට ගමට ආණ්ඩුවක් රටට නායකත්වයක්. ගමේ ආණ්ඩුව දැන් ඔක්කොම අපේ අතේනේ තියෙන්නේ. එහෙනම් රටේ නායකත්වයේ හරි ට්‍රැක් එකට වැටිලා පාරේ යනවා. තව පොඩ්ඩක් ඉවසන්න. තාම අවුරුද්දයි ගිහිලා තියෙන්නේ. මේ රට සුඛිත මුදුද එනවා නැත්තම් මේ පල් වලක් කරපු පල් හොරුන්ට නැවත දෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ටොක් විත් ලාල් යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් මේ කරන කැපකිරීම මැරෙන්නේ නැති වංචනිකයන් නැති දූෂිතයන් නැති සුජාත දේශපාලන සංස්කෘතිය තමයි. දූෂණයට එරෙහිව සටන භයානකයි. දූෂණයට එරෙහිව සටන් නොකිරීම ඊටත් වඩා භයානකයි. ජය වේවා.